අදත් හැමෝම ආදරයෙන් පිළිගන්නවා මගේ වීඩියෝ එකට. ඉතින් මං හිතනවා ඔගොල්ලෝ හැමෝම හොඳින් ඇති කියලා. අදත් මං ඔගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න හදන්නේ day in my life වීඩියෝ එකක්. ඉතින් අද මම බ්‍රෙක්ෆාස්ට් එකට හදාගත්තේ මෙන්න මේ මිනි බර්ගර්ස්. ගෙදර ගෙනාපු ස්ට්‍රෝබෙරි වගේකුත් තිබුණා. ඒ ටිකත් එක්ක ඔන්න ඉතින් මමයි හස්බන්ඩුයි මේ විදිහට බ්‍රෙක්ෆාස්ට් එක අරගත්තා. බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන ඉක්මනටම අපි දෙන්නත් එක්ක ලෑස්ති වෙලා මේ යන්න හදන්නේ ග්‍රොසරි shopping. අද මගේ ග්‍රොසරිස් ගන්න දවස. ඉතින් මට හිතුණා ග්‍රොසරි shopping යනකොට ඔයගොල්ලන්වත් එක්කගෙන යන්න ඕනි කියලා. ඉතින් ගොඩාක් channel වල ග්‍රොසරි shopping videos තියෙන හින්දා මං ලොකුවට පෙන්නන්න යන්නේ නැහැ. මේ තියෙන්නේ මං අද ග්‍රොසරි shopping කරලා ගෙනාපු දේවල්. මේ දේවල් වුණත් මම එහෙම ලොකුවට විස්තර කරන්නේ නැහැ. මොකද මේ ලංකාවේ තියෙන හැම දෙයක්ම වගේ අපි හැමෝම හොඳට දන්න දේවල් නිසා. මෙන්න මේ දේවල් ටික තමයි මම ග්‍රොසරි shopping කරලා අරගත්තේ. මේ ටිකත් ඉක්මනට අස් කරගෙන මම ලන්ච් එකත් රෙඩි කරගත්තා. ලන්ච් එකට ඉතින් මම ලොකු දෙයක් ලෑස්ති කරගත්තේ නෑ. පිපිඤ්ඤ පෙති කීපයකුයි, චිකන් කරි එකකුයි, ගෙදර තිබ්බ chili paste එකකුයි තමයි ගත්තේ. ඉතින් මේ මම කැම හදා ඉන්නකොට මට මෙන්න මේ පැකේජ් එක ආවා. මම මේක FB එකෙන් තමයි ඕඩර් කරේ. ඉතින් මේ සීඩ්ස් වල මේවා හදන විදිහ, මේ සීඩ්ස් පැල කරන්නේ කොහොමද, කොච්චර දුර ප්‍රමාණකින්ද, මේ පැල එන්න කොච්චර දවසක් යනවද, මේ හැම දෙයක්ම තියෙනවා. මේ සීඩ්ස් ඕඩර් කරනකොට මම ගත්ත තැන නම් අනිවාර්යයෙන්ම සීඩ්ස් වර්ග 10කට වැඩිය ගන්න ඕනේ. එතකොට තමයි ඒගොල්ලෝ කුරිය කරන්නේ. ඉතින් මට පොඩි දෙයක් මෙතනදී මිස් වුණා. ඇත්තටම මේ සීඩ්ස් මෙහෙම මං හිතන්නේ පෙගෙන්න දාන්න ඕනද නැද්ද කියලා මට මතකයක් නැහැ. මට ඉතින් මේ ටික හිටව ගන්න තියෙන හදිස්සියට මං කරේ මේ වගේ කප්ස් ටිකක් අරගෙන වතුර ටිකක් දාලා සීඩ්ස් ටික චුට්ට වෙලාවක් පෙගෙන්න තියලා තමයි දැම්මේ. ඒක තමයි මට වෙච්ච පළවෙනි මිස් එක. මොකද මං දන්නේ නැහැ හරියට ඒක දාන්න ඕනද නැද්ද කියලා. මට ඒක බලන්න මේ අමතකුණා මට තිබ්බ හදිස්සියට. අනිත් එක තමයි මේකේ මේ බීට්රූට් වගේ දේවල් තියෙනවා. නෝකෝල් බීට්රූට්, රාබු වගේ දේවල් ඩිරෙක්ට් අපි හිටවන ඒ පොට් එකේ තමයි හිටවන්න ඕනේ. මොකද නැත්තම් මුල් වලට හානි වුණාම මේ අල බහින එක හරි විදිහට වෙන්නේ නැහැ කියලා තමයි ඒ පොතේ තිබුණේ. ඉතින් මම මේක කරාට පස්සේ තමයි මම ඒක හරියට කියෙව්වේ. ඉතින් ඔයගොල්ලෝ සීඩ්ස් හිටවනවා නම් අනිවාර්යයෙන්ම ඒ උපදෙස් පත්‍රිකාවල තියෙන ඒවා හරි විදිහටම පිළිපදින්න. මම ඒගොල්ලන්ගෙන් සීඩ්ස් පැකට් 14ක් ගෙන්න ගත්තා. ඊට අමතරව ඒගොල්ලෝ මට එක සීඩ්ස් පැක් එකක් එවලා තිබ්බා. ඒකේ ඒගොල්ලෝ සීඩ්ස් වර්ග දෙකක් දාලා නොමිලේ බීජ කියලා ගහලා ඒකත් ඒගොල්ලන්ගේ ගානේ මට එවලා තිබුණා. ඉතින් දැන් මේ ටික පෙඟෙන්න දාලා ඉක්මනටම මම හස්බන්ඩ් එක්ක ලෑස්ති වෙලා ගියා පස් පැකට් ගන්න. මොකද ඔයගොල්ලෝ දන්නවනේ මං ඉන්නේ දෙමහල් නිවසකනේ. ඉතින් මට මහ පොළොවේ වැලි ගන්න පස් ගන්න තැනක් නැහැ. ඒක නිසා මම මේ විදිහට පස් පැකට් අරන් තමයි මගේ වගා කටයුතු කරන්නේ. මම පස් පැකට් ගන්න එන්නේ මෙතනට. මෙතන තියෙනවා ඉතින් පස් පැකට්. ඒ පස් පැකට් මිශ්‍රණේ ඉතින් හැම පොහොර වර්ගයක්ම අඩංගු කරලා තියෙන්නේ. ඉතින් ටකාල මෙතනින් පස් පැකට් ටිකත් අරගෙන ගෙදර ගිහිල්ලා ඉක්මනටම පොට්ස් ටික ලෑස්ති කරන්න ඕනේ තවන් දාන්න. ඒ වගේම මේ තියෙන මං ගෙනාවු පස් පැකට්. මම පස් පැකට් දෙකක් ගෙනාවා. ඔයගලන්ට මතකයි නේද ගිය පාර මං ඔයගොල්ලොත් එක්ක හිටවුවනේ තක්කාලි වම්බටුයි පැල වගේක්. ඉතින් ඒ ටික දැන් ටිකක් ලොකු වෙලා තියෙන්නේ. අර මං හිටවපු පොට්ස් වල ඉඩ මදි. ඉතින් දැන් මම වෙන වෙනම ඒ ටිකත් අද වෙන-වෙනම හිටව ගන්න තමයි හදන්නේ. එහෙනම් වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න ඕනේ හොඳද?
මම අපේ මංගල්ල පොලෙන් ගත්ත ඇම්බරැල්ල පැලේ මේ තියෙන්නේ. ඉතින් මේකත් මම මේ විදියට හිටව ගන්නවා. කලින් මම ඇම්බරැල්ල පැලයක් අරගෙන තිබුණේ. ඒක හොඳට හැදීගෙන ආවා. ඒකට එකපාරට මං හිතන්නේ මොකක් හරි දිලීර ආසාදනයක් වෙන්නේ නැති කළු පාටේ ඩොට් ඩොට් වගේ මුළු හැම කොලයකම ඇවිල්ලා ඊට පස්සේ ටික දවසකින් මේ පැලේ මැරිලා ගියා. ඉතින් ඒක නිසා තමයි මම මේ පැලේ අලුතෙන්ම ගෙනල්ලා හිටව ගත්තේ. ඉතින් දැන් මම මේ හදන්නේ මගේ පෝච්චි වල පැවිලා තියෙන තනකොළ ගලවන්න. ඉතින් තනකොළ වර්ග ගලවනකොට මගේ මේ පෝච්චි වල වැවිලා තියෙනවා තව පොල් බලා, මුකුණු වැන්න, මොනට කුඩුම්බිය ඒ වගේ දේවල්. ඉතින් මේවා ගලවලා දානවට වැඩිය මට හිතුණා මේ ටික එකතු කරගෙන තව පලා වර්ග ටිකක් හදාගෙන හොඳ කොළ කැඳ එකක් හෙට උදේට හදා ගන්න ඕනේ කියලා. ඉතින් මේ වල් පැල ටික ගලවලා වල් පැල ටික විසික් කරලා මේ වාස්සේ තියෙන බෙහෙත් පැල ටික එකතු කරගෙන හෙට උදේට රස කොළ කැඳ එකක් හදා ගන්න මට පුළුවන්. පේනව නේද මුකුණු වන්න එහෙම හරි සරුවට හැදිලා තිනවා මේ පෝච්චි වල. ඉතින් දැක්කම ඇත්තටම මට නම් හරිම ආසයි. මොකද ගාඩ්නින් කියන්නේ මම ගොඩාක් ආස දෙයක්. ඒ වගේම මගේ හිත ගොඩාක් නිවෙන දෙයක්. මට තියෙන්නේ පොඩි බැල්කනි ගාඩ්න් එකක් වුණාට මම සාමාන්‍යයෙන් මට ඕන කරන හැම දෙයක්ම වගේ පැල කරගෙන තියෙන්නේ. ඉතින් මම ළඟදිම දවසක ඔයගලන්ට වීඩියෝ එකක් අරගෙන එන්නම් මොනවද මම පැල කරලා තියෙන්නේ, මොනවද මගේ ගාඩ්න් එකේ තියෙන්නේ කියලා. ඉතින් ඉස්සරහට මේ අද මම ගෙනාපු සීඩ්ස් වල එළවලු පැල ටිකත් එකතු වෙනවනේ. ඉතින් ඒවත් එක්කම මම ඔයගලන්ට ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම්. මේ තියෙන්නේ මම පොට්ස් වල තිබිලා ගලවගත්ත මුකුණු වැන්න ටික. ඉතින් මම මේකෙන් මට කැඳ වලට ගන්න පුළුවන් කොටස අරගෙන ඉතිරි දාණ්ඩ ටික මේ විදිහට මේ පොට් එකේ හිටව ගන්නවා. එන්නක මම ඔයගලන්ට පෙන්නන්නම් මම කලින් හිටව ගත්ත මුකුණු වැන්න ටික. පේනව නේද? හොඳ සාරිට හැදිලා තියෙනවා. ඉතින් මම මේ දැන් පෙන්නන මේ කොළ හැම දෙයක්ම මම මගේ පොඩි ගාඩන් එකෙන් අරගත්ත දේවල්. ඔන්න ඉතින් දැන් අපි ලෑස්ති වෙන්නේ මම පුණා බලාගෙන ඉඳපු වෙලාවට තමයි. දැන් මම හදන්නේ සීඩ්ස් ටික පැල කරන්න. ඉතින් මෙන්න මේ විදිහට මම මේ තවන් දාන එක මන් දන්නේ ඒකට මොකද්ද කියන නම කියලා. ඒකත් මම ගත්තේ අර මම පස් පැකට් ගන්න කඩෙන්න තමයි. ඉතින් එතනින් මම ගෙනාලා මේකට මෙහෙම මේ විදිහට පස් පුරවලා වතුර චුට්ටක් ඉහලා තිබ්බේ. දැන් මම හදන්නේ අර කප්ස් වල තියෙන සීඩ්ස් ටික මෙන්න මේ වලට දාලා හිටව ගන්න. එන්නකෝ අපි හැමෝම එකතු වෙලා මේ ටික හිටව ගමු. ඉතින් මෙන්න මේ විදිහට මම ඇට ටික සේරම හිටව ගත්තා. හිටවගෙන මම මෙන්න මේ විදිහට මගේ ගාඩ්න් එක අයිනින් මේ ටික තියලා තියෙනවා. තියලා ඉතින් මේවට මේ හයියෙන් වතුර අල්ලන්නේ නැහැ. බොහොම හැමීට තමයි අල්ලන්න ඕනේ. කලින් දවසක මම හිටව ගත්ත එක චූටි පැලක් ඇවිල්ලා තිබ්බා දැක්කද? ඉතින් ඒ ටිකත් හිටවගෙන ඉවර වෙලා මම ආවා මගේ මිරිස් ටික මට කුඩු කරගන්න තිබ්බා. ඉතින් මම මේ විදිහට කලින් දවසක මම ඔයගලන්ට පෙන්නුවා නේද වීඩියෝ එකක මම මිරිස් හොදනවා. ඉතින් මේ ටිකත් මම මේ විදිහටම හොදලා මේ වේලගත්තු ටිකක්. ඉතින් දැන් මම හදන්නේ මේ ටික රත් කරලා මම මේ කඩලා බලන්නේ පදමට මේ ටික රත් වෙලාද කියලා. අර කරස් ගාන රස්නෙට තිබ්බම අපිට මිරිස් ටික ඉක්මනටම කොටා ගන්න ලේසි. අද මම හදාගන්නේ මගේ මස් කරි 3-5 ඒ වගේම මිරිස් කුඩු ටිකකුයි කෑලි මිරිස් කුඩු ටිකකුයි තමයි. එහෙනම් මාත් එක්ක එකතු වෙලා මේ වැඩේ කරමුද?
දැම්මම මගේ මිරිස් කුඩු ටිකයි කෑලි මිරිස් කුඩු ටිකයි 3-5 කුඩු ටිකයි මේ වෙද්දි කොටාගෙන ඉවරයි. ඉතින් දැන් මං හදන්නේ ඉක්මනටම පොෂ් එකක් දාගන්න. වොෂ් එකක් දාගෙන ඇඳුමකුත් දාගෙන දැන් මම මේ කරන්නේ මම එකතු කරලා තිබුණ මාරු කාසි වගේක් තියෙනවා. ඉතින් මේ ටික වෙන් කරගන්න හදන්නේ. වෙන් කරගෙන වෙන වෙනම මොනවා හරි shopping bag ටිකකට දාගෙන මේ ටික ගණන් කරලා තියෙනවා. ඉතින් සාමාන්‍ය ගණනක් එකතු වුණාම මේ ටික කඩේකට දීලා අපිට පුළුවන් සල්ලි ගන්න. මං ඉතින් මේක ඉස්සර ඉඳන්ම කරන දෙයක්. මොකද අර පර්ස් එකේ ගොඩක් අපිට එදිනෙදා එක වැඩවලට ගියාම හම්බ වෙන මාරු කාසි එකතු කරගන්න බැහැනේ. ඉතින් මං කරන්නේ ඔන්න ඔය මං අර කලින් පෙන්නපු කොළ පාට බොක්ස් එක තියෙන්නේ. මං ඒකට තමයි ඒ කාසි ගෙනල්ලා දාන්නේ. මම වගේම හස්බන්ඩ්ත් එහෙමයි. ඉතින් එහෙම එකතු කරගත්ත කාසි තමයි මේ. ඉතින් අපි එකතු කරලා බලමු දැන් කීයක් තියෙනවද කියලා මෙතන. ඔන්න ඉතින් ඔයගොල්ලෝ දැක්කනේ 1341ක් තමයි තියෙන්නේ. ඉතින් දැන් මම මේ ටික අරන් තියෙනවා. ඉතින් මේක සාමාන්‍ය ගාණක් වුණාම තමයි මම දෙන්නේ. ඉතින් මේ චූටි ගාණ දෙන්න ඕනේ නැති නිසා. ඉතින් මේ වැඩේ ඉවර කරලා මම මටයි හස්බන්ඩ්ටයි බොන්න තේ එකක් හදාගත්තා. ඉතින් තේ එක බීලා අපි දෙන්නත් එක්ක චුට්ටක් රිලැක්ස් එකේ හිටියා. එහෙම ඉඳලා ඊට පස්සේ අපි දෙන්නත් එක්ක ලෑස්ති වුණා. මොකද අද රෑට මටයි හස්බන්ඩ්ටයි ඩිනර් එකක් තියෙනවා එයාගේ අක්කා කෙනෙක්ගේ ගෙදර. දැන් ඉතින් මේ ලෑස්ති වෙලා අපි එහෙ තමයි යන්නේ. ඉතින් එහෙනම් අදට මම වීඩියෝ එකකින් සමගන්නවා. ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකක් අරගෙන එනකම් ඔයගොල්ලෝ හැමෝම ආදරෙන් සතුටින් පරිස්සමින් hina වෙලා ඉන්න.